අඩෝ කෙස් ගහක් කියහන්කෝ. ඉතින් අද යන්නේ 1 star rated restaurant එක කැම රිව් එක. බලමු එහෙනම් කට්ටියකට කමෙන්ට් දාලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් තිලින රත්නායක දාලා තියෙනවා they send me a rotten food chicken and boiled egg are days old disappointed how these people do such things for people. ඒ කියන්නේ කුණු වෙච්ච කැමලු දීලා තියෙනවා. ඒ වගේම ප්‍රමිදු විශ්ව දාලා තියෙනවා first place customer service is zero food is really bad don't ever eat from this garbage restaurant. ඒ වගේම යොහාන් බාන්කු දාලා තියෙනවා worst fried rice ever Uber should ban this place. Uber ඉස්සරහට බෑන් කරන්නලු මේ ප්ලේස් එක. ඒ තරම්ම නරකයිලු. බලමු ඉතින් ඔය කියන තරම් නරකද කියලා. කොහොමද ගියා රෙස්ටොරන්ට් එකට. ඉතින් මේ ප්ලේස් එක තමයි විජේරාම පිරවුස් එක. බලමු මම try කරලා මිනිස්සු කියන කතාව ඇත්තද කියලා. ඉතින් මම මේ පොට්ටේට ගිහලා ගෙනාවා mixed fried rice එකක්. ඉතින් මේක මට උන රුපියල් 1250. පැකිං එක නම් මේක තමයි තියෙන්නේ. මේ පැකිං එකක් පොඩ්ඩක් ඉරිලා වගේ තියෙන්නේ. එතකොට විජේරාම පිරවුස් එකේ තියෙනවා ග්‍රෑම් 986ක්. එහෙම තමයි ලුක් එකේ තියෙන වලට පේනවා. ඉතින් මේක mixed rice එකක්. ඒගොල්ලෝ ග්‍රේවි එකක් දුන්නා මෙහෙම. chili paste දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ මාළු තියෙනවා. ඒ වගේම ඉස්සෝ තියෙනවා. බලන්න පොඩ්ඩක් try කරන්න. අඩෝ කෙස් ගහක් කියහන්කෝ. මේගොල්ලෝ මේ ඇඩ් කරලා තියෙන ෆිෂ් එක නම් එන පරණයි. මේ වගේ මේ පරණ ගතිය එන පරණ රස එනවා. ඉතින් මම මේ ප්ලේස් එකේ මේ ෆ්‍රයිඩ් රයිස් එකට මම දෙනවා ලකුණු 10න් 5ක් වගේ. මොකද මේකේ රසය ඇවරේජ් රසක් එන්නේ. මට නම් හැබැයි කුණු වෙච්ච සීන් මොකුත් හම්බුනේ නැහැ. හැබැයි මට ඒ කියන්නේ පොඩ්ඩක් දැක්කම පොඩ්ඩක් ලුකින් එක පොඩ්ඩක් බෑඩ්. ඒ වගේම මේකෙන් එන ස්මෙල් එක එච්චර ආස නැහැ. මගේ ටේස්ට් එක රේට් කරලා තියෙන්නේ මම 10න් 5ක් වෙනවා.